හයි එන්නද මාත් එක්ක මගේ රූම් එක වෙනස් වුණේ කොහොමද කියලා බලන්න. මම ටික දවසක් ඉඳන් කල්පනා කරා කොහොමද රූම් එක වෙනස් කරන්න ඕනේ කියලා. නමුත් මට අයිඩියා එකක් තිබුණේ නැහැ. අන්තිමේදී හිතලා මෙන්න මේ විදිහට වෙනස් කරමු කියලා මම හිතුවා. බලමු try කරලා මේ ක්‍රමය හරියනවද කියලා. හරි ගියොත් මේ විදිහටම තියෙනවා. නැත්නම් අපව වෙනස් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් මට රූම් එක මාස 6ක්වත් එක දිගට තියාගෙන ඉන්න බෑ තිබුණ විදිහට. මම සාමාන්‍යයෙන් මාස 3න් 4න් රූම් එක වෙනස් කරනවා. මම මේ රූම් එකේ අයිටම් වලින් තියන්න පුළුවන් හැම පැත්තටම තියෙන නිසා මට ගොඩක් අමාරු වුණා මේ රූම් එක arrange කරගන්න. මගේ කබඩ් එක ගොඩක් බරයි. ඒ නිසා මට සම්පූර්ණයෙන් ඇතුලේ තියෙන දුම් ඔක්කොම එළියට අයින් කරන්න වුණා. මොකද රූම් එක මම arrange කරේ අද තනියම නිසා. එතකොට මේ අතර තියලා තිබුණේම නැහැ. මම ඒ නිසා තියලා බලුවා මේ විදිහට හරියනවද කියලා. නමුත් මට ඒ ක්‍රමය හරියන්නේ නැහැ. මොකද මගේ කාමරේ ඉඩ පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි මට අවශ්‍ය කරන බඩු ඔක්කොම මේ කාමරේ ඇතුලේ තියා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තියාගත්තාම මගේ ටේබල් දෙක තියාගන්න ඉඩක් නැතුව යනවා. ඒ නිසා මේ ක්‍රමය හරියෙත් නැහැ. මටත් ඉඳලා හරි අකරතැබ්බ තමයි වෙන්නේ. ෆයිනලි මම ඩිසයිඩ් කරා අද මේ විදිහට තියන්න ඕනේ කියලා. මොකද හරි මගේ කාමරේට දැනට මට හිතෙන විදිහට හරියනම විදිහ අද මේ විදිහට තියන්න එක කියලා මම හිතනවා. තනියම රූම් එකක් arrange කරන එක ලේසි නෑ. නමුත් මට උදව් ගන්න තරම් කෙනෙක් මම ඒ වෙලාවේ හිටියේ නැහැ. පැය ගණක් මහන්සි වෙලා ස්ක්‍රිප්ට් මේ කාමරේ ෆයිනල් ලුක් එක ආවේ මෙන්න මේ විදිහට. එහෙනම් අදට කියන්න ආයි වීඩියෝ එකකින් අපි හම්බෙමු. see you bye.